Hello guys, අපි අද කතා කරමු BTC update එකක් ගැන right. ඉස්සෙල්ලා මම පෙන්නන්නම් මෙතන මගේ major account එක. මම ඉස්සෙල්ලා මෙතන පෙන්නගෙන ආපු account එක තමයි මෙතන අරන් තියෙන්නේ 1 2 3 4 5 කියලා. simple 6 එකක wave A එකක් ඉවර වෙලා right. simple 6 එකේ wave A එකක් ඉවර වෙලා අපි දැන් ඉන්නේ wave B එක right. major wave B එකේ correction wave එක right. right wave B එකක් කියන්නේ ඕනම correction wave එකක් ඇදෙන්න පුළුවන් wave එකක්. ඒතකොට මම දැනට මෙතන මම අරන් තියෙන්නේ triangle එකක් හරි flat wave එකක් හරි වැඩ කරා කියලා. ඒතකොට right මෙතන triangle එක වැඩ කරොත් මෙතන running triangle එකක් වැඩ කරන්න තියෙනවා right. ඒතකොට දැන් මෙතන wave C එක right wave C එක මෙතනින් A B C කියලා ඉවරයි කියලා අරන් දැන් මෙතන wave D එක හැදෙන්නේ right. wave D එකේ watch කරන් ඉන්න පුළුවන් මෙතන simple 6 එකක් right. simple 6 එකේ මම ඉතර ගත්තේ 1 2 3 4 5 කියලා right. simple 6 එකේ wave A එකේ leading diagonal එකක් ගත්තා. එතකොට wave C එක අනිවාර්යෙන් impulse wave එකක් යන්න ඕනේ right. simple 6 එකේ wave A එක diagonal එකක් වුණොත් wave C එක අනිවාර්යෙන් impulse wave එකක් යන්න ඕනේ. එතකොට අපිට watch කරන් ඉන්න පුළුවන් levels මේක. එතකොට wave C එකේ target විදියට 101යි 30 106යි 537 108යි 569 කියන levels අපිට watch කරන් ඉන්න පුළුවන් මේ scenario එක වැඩි වෙලාවක් වැඩ කරොත් right. right මම major count එකක් විදියට මෙතන බලන් ඉන්නේ expanding flat එකක් regular flat එකක් වැඩ කරලා wave C එකට up වෙයි කියලා right. මගේ triangle count එක alternative count එකක් විදිහට තමයි මම බලන් ඉන්නේ මෙතන right. එතකොට දැන් right අපි දැන් මෙතන ඉන්නේ live market එකේ දැන් ඉන්නේ අපි wave C එක right. මම මෙතන අරන් තියෙන්නේ wave C එකට impulse wave එකක් right. impulse 2 3 4 5 කියලා මෙතනින් first wave එකක් ඉවර කරලා මෙතන combination wave එකක් second wave එකට ගත්තේ right. simple 6 එකකින් W wave ඉවර කරලා ආයි simple 6 එකකින් X wave ඉවර කරලා regular flat එකකින් Y wave එක ඉවර කරපු විදිහට right. එතකොට 1 2 එක කියලා මෙතනින් combination wave එකකින් 2 එක ඉවර කරලා third wave එක dump වුණා right. 1 2 3 4 5 කියලා impulse wave එකකින් dump වුණා. එතකොට wave 4 එකක් කියන්නේ සාමාන්‍ය impulse wave එක ඕනම correction pattern එකක් හැදෙන්න පුළුවන් wave එකක් right. මෙතන මම පෙන්නන්නම් මෙතන මම අරන් දෙන count දෙයක් right. right අපි ඉස්සෙල්ලාම බලමු මෙතන මම අරන් දෙන wave 4 එකට triangle count එක right. triangle count එක මම මෙතන ගත්ත double 6 එකක් wave A එකට right. wave A එකට ABC ඊට පස්සේ wave X එකට running flat එකක් ඊට පස්සේ simple 6 එකකින් wave Y එකට ඉවර වුණ විදියට අරන් මෙතන double 6 එකකින් wave A එක ඉවර කරාට පස්සේ complex wave එකක් යන්න එක wave එකක් යන්න පුළුවන්. එතකොට ඒ wave එක simple 6 එකක් double 6 එකක් ගිහිල්ලා තියෙන wave A එකේ. එතකොට අනිත් wave ඔක්කොම simple 6 එකක් යන්න ඕන right. එතකොට මම මෙතන අරන් තියෙන්නේ 1 2 3 4 5 කියලා leading diagonal එකේ wave A එක ඉවර වෙලා complex pattern එකකින් මෙතන wave B එක ඉවර වෙලා ආයි simple wave එකකින් wave C එකක් ඉවර කරපු විදියට. එතන simple 6 එකේ wave B එක complete කරලා තියෙන්නේ right. මෙතන ආයි simple 6 එකක් අරන් තියෙන්නේ wave C එක right. 1 2 3 4 5 කියලා wave A එක ඉවර වෙලා ආයි triangle එකකින් right. A B C D E කියලා triangle එකකින් wave B එක ඉවර වෙලා දැන් up වෙන්නේ wave C එක right. wave C එකේ comment target එකක් විදියට මෙතන 89380 කියන level එක reach කරලා තියෙන්නේ. ඒතකොට මේක තව up වුණොත් සාමාන්‍යයෙන් 90යි 586යි 91යි 19 92යි 330 වුණත් එන්න පුළුවන් right. ඊට පස්සේ මාකට් එක රිජෙක්ට් වෙන්නේ මේ account එකට අනුව wave D එක right. ඒතකොට මේක සාමාන්‍යයෙන් side way යන්න පුළුවන් pattern එකක් right. මගේ wave 4 එකට අනිත් count එක තමයි මෙතන flat එකක් වැඩ කරේ කියලා right. මේක alternative count එකක් right. මේක වැඩ. ඒතකොට මෙතන අරන් තියෙන්නේ මම 1 2 3 4 5 කියලා simple 6 එකේ wave A එක මෙතන ඉවර වෙලා ආයි simple 6 එකේ wave B එක ඉවර වෙලා ආයි impulse wave එකකින් wave C එකක් ඉවර කරලා wave flat එකේ wave A එක complete කරලා මෙතන ආයි flat එකකින් wave B එක complete කරන විදියට right. wave B එකට ගත්තේ මම මෙතන simple 6 එකකින් wave A එක ආයි simple 6 එකකින් wave B එක. මෙතන wave C එකට අරන් තියෙන්නේ leading diagonal එකක් 3 3 ඒ කියන්නේ correction waves විතරක් යන leading diagonal එක right. එතකොට ඔය A B C simple 6 එකකින් west wave එක කරලා ආයි third wave එක double 6 එකකින් ඉවර කරපු විදියට right. එතකොට fourth wave එක ආයි double 6 එකක් fifth එකටත් ආයි double 6 එකක් අරන් තියෙනවා right. මේ count එක මම update කරා video එකකින් post එක complete කරා. ඒක දැනගත්ත මෙතන ABC කියලා W එක කරලා දැන් X wave එක හැදින්නේ තියෙන right. ඊට පස්සේ ආයි simple 6 එකකින් wave market එක වැටෙන්න ඕන right. එතකොට සාමාන්‍යයෙන් 82යි 250 80යි 451 79යි 358 කියන level වලට එන්න පුළුවන් right. ඊට පස්සේ ආයි market එක reject වෙන්න තියෙන්නේ wave C එකට simple 6. මම specially බලන් ඉන්නේ මෙතන මේ account එක වැඩ කරොත් මෙතන impulse wave එකක් එයි කියලා right. ඒකට levels විදිහට අපිට බලන් ඉන්න පුළුවන් 94යි 202 97යි 785 ලක්ෂය වුණත් බලන් ඉන්න පුළුවන් right.